අයිබෝන් හැම දෙනාටම මම අද කියලා දෙන්න හදන්නේ SOD එකේ කොහොමද හරි විදිහට මදර්බෝඩ් එකක IO එකක් KBC එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න කියන එක. රයිට්. මුලින්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ මේ සඳහා හරියනම කේබල් එක තෝරලා. මොකද ඔයගොල්ලන්ට පුළුවන් මදර්බෝඩ් එකේ තියෙන මිලිමීටර් ගාන කීබෝඩ් කනෙක්ටරේ තියෙන පින් එකක් අතර තියෙන මිලිමීටර් ගාන හරියටම කවුන්ට් කරලා ඔයගොල්ලන්ට පුළුවන් හරියන කේබලේ තෝරගන්න. මොකද කේබල් 14ක් තියෙනවා. ඒ කේබල් 14න් හරියන එක හොයාගන්න. ඒක එච්චර ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඒ වැඩේ කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක හරි විදිහට මදර්බෝඩ් එකත් සහ KBC එකත් දෙක හතරට හරි විදිහට සම්බන්ධ කරගන්න. ඔයාලට ඊට පස්සේ පුළුවන් මේකේ වැඩේ පටන් ගන්න. එතකොට මේ මදර්බෝඩ් සම්බන්ධ කරාට පස්සේ මේ කේබල් එකෙන් ඔයගොල්ලෝ කොයි වෙලාවකවත් මදර්බෝඩ් එකට සප්ලයි එක දැම්ම දෙන්න පටන් ගන්න එපා. රයිට්. කොයි වෙලාවකවත් ඒ වෙලාවට සප්ලයි එක දෙන්න හදන්න එපා. ඊට පස්සේ මෙතෙන්ට ඔයගොල්ලන්ට පුළුවන් පොඩි සිදුරු දෙයක් මෙතන තියෙන මේ කනෙක්ට් මේ ඇඩැප්ටර් එකේ ඔයාලට පුළුවන් ඇඩැප්ටර් එක හරහා මේකේ ග්‍රවුන්ඩ් එක සම්බන්ධ කරගන්න මදර්බෝඩ් එක. නැත්තම් මේකේ මේ පරණ මිනි USB පෝට් USB මේ කේබල් එකක් අරන් ඒත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. රයිට්. මම දැන් මේක මේ සම්බන්ධ කරගන්නවා මේක මදර්බෝඩ් එකට. කොයි වෙලාවක 19 සප්ලයි එක දීලා තියන්න එපා. මොකද මේක ප්‍රෝග්‍රෑම් යුනිට් එක ඩැමේජ් වෙන ඉඩකඩ තියෙන ගොඩක් දුරට. මම මේ විදිය සම්බන්ධ කරගත්ත දැන් right right මම දැන් software එක open කරලා තියෙන්නේ. ඔයස ඔයාලා මුලින්ම තෝරගන්න ඕනේ මේකේ chip එක මොඩල් එකක් මොකක්ද කියන එක. මම මේකට අදාළ කරන KBC IC එක අදාළ නම්බර එක තෝරගත්තා. ඊළඟට ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මේකේ ඔය මුලින්ම යන්න ඕනේ මේකේ ඔන්ලයින් සර්වර් කියන එකට යන්න ඕනේ. මේකේ සර්වර් එකක් තියෙනවා. ඒ සර්වර් එකේ තියෙන්නේ KBC chip එකට අදාළ ගන්න pin out එක. උන්ට බලා ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ ඒකට සර්වර් එක සිලෙක්ට් කරලා ඔයගොල්ලෝ ඕකේ කරාට පස්සේ මේ විදිහට වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේක උඩ තියෙනවා connect to server කියලා. ඒක දුන්නට පස්සේ මේ විදිහට ටිකක් කරලා තිබිලා මේක අප්ලෝඩ් කරපු සේරම pin out ටික මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මේක R809 එකේ හරි මේ විදිහට ඔයගොල්ලෝ යූස් කරනවා ටිකක් හරි අමාරුයි. මොකද ඒකේ සීමිත ගාණක් විතරයි තියෙන්නේ. අනිත් එකකින් එක ලයින් හොයලා සමහර ඒවාට පාස්සලා ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඒක හරිම කරදරකාරී වැඩක්. මේක ඉතාමත් පාසුයි. මේ තියෙන්නේ ගොඩක් ටෙක්නීෂියන්ලා. සමහර කට්ටිය මේක ටෙක්නීෂියන්ලා අප්ලෝඩ් කරපු ෆයිල් උත් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේකේ හරියටම ස්ටඩි කරලා IO එක data sheet එක read කරලා ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් හරි විදිහට සර්වර් එකට මේ විදිහට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න. ඒක ඔයගොල්ලෝගේ කැමැත්තක්. දැන් මම මේක මේ තියෙන ගොඩක් ඒ වගේ අප්ලෝඩ් කරපු කට්ටියගේවත් තියෙන මේකේ හරි. දැන් මම මේකේ මට අදාළ ගන්න එක මම තෝරගන්නවා. මේක අදාළ කරන එක මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. අදාළ කරන එක ක්ලික් කරලා මේ විදිහට මෙතන තියෙන ඔයගොල්ලන්ට pin out download කරන්නයි pin out එක අප්ලෝඩ් කරන්න දෙකම මෙතනින් පුළුවන්. right මම මේක දැන් ඩවුන්ලෝඩ් එක දෙනවා මේ විදිහට. ඊට පස්සේ අදාළ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙලා ඒකේ ඔයගොල්ලොන්ගේ software එකේ සේව් වෙනවා අදාළ කරන pin out එක. ඒ pin out එක හරහා තමයි මේ ප්‍රෝග්‍රෑමර් එක ගන්නේ මදර්බෝඩ් එකත් මදර්බෝඩ් එකත් KBC ප්‍රෝග්‍රෑමර් එකත් එකට සම්බන්ධ කරන්නේ pin out එක හරහා. right
දැන් ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඒක ගිහිලි ඉවරලා සිලෙක්ට් මදර්බෝඩ් කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. මේ කාරණා වෙනකොට මදර්බෝඩ් එකට KBC එක සම්බන්ධ කරලා තියෙනවා නම් කරුණාකරලා පවර් දෙන්න එපා. හරි. තාම මෙයා අඳුරගෙන නැහැ හරි යුනිට් එකේ හරි ලයින් ටික පාත් ටික. ඒ කියන්නේ KBC එකේ ඔයගොල්ලෝ මදර්බෝඩ් එකේ KBC එකට සම්බන්ධ කරන ලයින් එකත් මදර්බෝඩ් එකත් මදර්බෝඩ් එක කියලා මම කියනවා මදර්බෝඩ් එක සහ KBC යුනිට් එක තාම හරි පාත් එක හදාගෙන නැහැ. ඒක හින්දා කරුණාකරලා පවර් දෙන්න එපා. දැන් මේ රිබන් එක හරියට වැදුණා නම් ඔයාලට බලා ගන්න පුළුවන් ග්‍රීන් වෙලා තියෙනවා. රිබන් එක හරියට වැදුණා නම් මේ විදිහට ග්‍රීන් වෙලා තමයි පෙන්වන්නේ. right මේ ග්‍රීන් විදිහට පෙන්නනවා. හරිද? හදිස්සියෙන් හරි ඔගොල්ලෝ තෝරගත්ත රිබන් එකේ ගැටලුවක් හරි එහෙම නැත්නම් වැරදි රිබන් එකේ වැරදිලා හරි එහෙම නැත්නම් මදර්බෝඩ් එකේ කනෙක්ටර් ප්‍රශ්නයක් හරි KBC ප්‍රෝග්‍රෑමරේ හරියට සිලෙක්ට් කළා නැත්නම් හරි අදාළ මේ කනෙක්ටරේට ඔයගොල්ලෝ අතින් වැරදිලා නම් ඒක මේ ග්‍රීන් වෙන්නේ රෙඩ් වෙනවා. මම පොඩ්ඩක් පෙන්නන්න ඔයගොල්ලන්ට මොකද්ද මම කියන්නේ කියන එක. මම මේක රිබන් එක පොඩ්ඩක් බුරු කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට ෆෝල්ට් එක පෙන්වන්න පුළුවන් නේ පොඩ්ඩක්. මේ විදිහේ ග්‍රීන් වෙනවා රිබන් එක හොඳයි නා. මම දැන් රිබන් එක බුරු කරනවා. යනවා සිලෙක්ට් මදර්බෝඩ්. මම දැන් ටිකක් බුරු කරන්න ඕන මේක. ඔයගොල්ලන්ට ෆෝල්ට් එක පෙන්වන්න ඕන හින්දා. දැන් මේක එක පැත්තක් මම උස්සලා තියෙන එක හින්දා ඔයගොල්ලෝ මේ විදිහට මේ රෙඩ් වෙලා පේනවා දෙක පැත්තක්. ඒ කියන්නේ මේ පින්ටේ වැදිලා නැහැ කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක රිබන් එක ඇඩ්ජස්ට් කර රිප්ලයි එකේ දීලා බලන්න. අන්න මම දැන් ආයෙ හදනවා. දීලා මම රිප්ලයි දෙනවා ආපහු. ඇප්ලයි කරා මම ආපහු. අනක දැන් මේ හරි විදියට සම්බන්ධ වුණාට පස්සේ තමයි මේ විදියට ග්‍රීන් වෙලා පෙන්නන්නේ පින් අවුට් එක. ඒ කියන්නේ ඔයාගේ ලැප්ටොප් මදර්බෝඩ් එක සහ KBC ප්‍රෝග්‍රෑමරේ හරි විදිහට සම්බන්ධ වෙලා තියෙන කියන එක තමයි පැහැදිලිව කියන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මදර්බෝඩ් එකට පවර් දෙන්න. right? එතකන් ඔයගොල්ලෝ පවර් දෙන්න එපා. පවර් දෙන්න හේතුව තමයි මේකේ තියෙන මම දන්නේ ARM ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. ඒක ඩැමේජ් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මම අර පෙන්නන්න ඔයගොල්ලන්ට ඒ වින්ඩෝ එක ඕපන් කරලා මොකද්ද මම කියන්නේ කියන එක. ඔයගොල්ලෝ දන්නවා KBC එක සහ ප්‍රෝග්‍රෑමරි සම්බන්ධ වෙන ලයින් වල data සහ VCC කියන දෙකෙන්ම තියෙනවා. මම පෙන්නන්න ඔයගොල්ලන්ට. මේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ තියෙන data සහ VCC කියන ලයින්. බැරි වෙලාවක් හරිය ඔයගොල්ලෝ VCC ලයින් එක data ලයින් එක හරිය සිලෙක්ට් කරලා තිබුණොත් මදර්බෝඩ් එකේ තියෙන 19 වෝල්ට් එක 19 වෝල්ට් එක නැහැ. එතන තියෙනෝනේ 1.2 වෝල්ට් 3 වෝල්ට් සමහර විට ඇතිනේ වෝල්ටේජ් සප්ලයි එකක වෝල්ටේජ් තියෙනෝනේ. රයිට්. සමහර විට මදර්බෝඩ් එකේ ගැටලුවක් මොනවා හරි තිබුණා කියමුකෝ. හයි. මොකක් හරි වෙලා එතන. ඒ VCC එකක ඔයගොල්ලෝ data line එකක් හරහා මේකේ තියෙන ප්‍රෝග්‍රෑමරේ තියෙන chip එකට ගියොත් අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. right register දාලා තියෙනවා ඇතුලේ. නමුත් ඒක එකපාරට වලට එන්නේ කාලයක් යනකොට fault එන්න ගන්නවා ප්‍රෝග්‍රෑමරේ. මම ඒක කාලයක් ඔයගොල්ලෝ නඩත්තු මේ ප්‍රශ්න නතු පාවිච්චි කරන්න ඕන විදිහට හින්දා තමයි මම මේක කිව්වේ. ඉතින් මේක පරණ කට්ටිය නම් දන්නවා ගොඩක්. නමුත් අලුතෙන් එන එක්කෙනෙක්ට වැදගත් වෙයි කියලා හින්දා තමයි මම මේ දේ කිව්වේ. හරි. ඔයගොල්ලන්ට අපුලා මේක chip එකේ මම කලින් කිව්වා වගේ chip එකක් මේක KBC එකක් IO chip එකක් හරි ඒකේ data sheet එක read කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකේ print out එක හරි විදිහට හදලා ඔයගොල්ලන්ට පුළුවන් අප්ලෝඩ් කරන්න. මම මේක දැන් සිලෙක්ට් කරනවා.
green හරි. දැන් අපිට පුළුවන් මේකට පවර් දෙන්න මදර්බෝඩ් එකට. දැන් මේක හරියට සම්බන්ධ වෙලා කියන්නේ මේ තියෙන්නේ ground line එකක් මම මේ හදලා තියෙන. ඒ කියන්නේ මේක data cable එක mini USB ඒක ඔයගොල්ලෝ කරන්න බෑ. නැත්තම් මෙතන තියෙනවා dot එකක් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔය තියෙන ground කියලා. එතෙන්ට පොඩි pin එකක් පාස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් right clip එකක් සම්බන්ධ කරලා මේ කෙලිය මදර්බෝඩ් එකේ ground එකට crocodile clip එක අල්ලන්න. මේ දෙකෙන් කැමති විදිහට ඔයගොල්ලන්ට ground එක හදා ගන්න පුළුවන්. ඒක ඉච්චර ලොකු දෙයක් නෙවෙයි. දැන් මම මේකට පවර් දෙනවා. දැන් මේක මෙතන ඔයගොල්ලෝ බලන height වෙලා තියෙන මෙතන ඔක්කොම ටික මම දැන් මේකේ read id කියන එක select කරනවා. දැක්කද? chip එක හරියට සම්බන්ධ වුණා නම් motherboard එක සහ programmer මේ විදිහට ඔයගොල්ලෝට අනිත් ටික height ටික ඔක්කොම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මෙතන මේ read කියන එක ක්ලික් කරලා ඔයගොල්ලෝ පුළුවන් මේකේ තියෙන program එක chip එකේ තියෙන program එක මේ විදිහට මේකට ගන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේ වෙන read කරේ. right ඊට පස්සේ මෙතනින් දීලා ඔයගොල්ලෝ මෙතෙන්ට ගිහලා ඔයගොල්ලන්ට මේ HS GX එක කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් BIOS edit කරන සම්බන්ධව එතන බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් save කරන්නයි ෆයිල් එකක් open කරන්න. මම save කරන්න යන්නේ මම මේක කෙලින්ම අදාළ ෆයිල් එක මෙතනින් open කරනවා. open කරලා new ෆයිල් එකක් open කරන්නේ. new KBC format එක ගන්න. අර මේක දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේක right කරන්න erase කරන්න පුළුවන්. නමුත් right කරනකොට automatic erase කරලා තමයි right වෙන්නේ මේකේ. දැන් මේ අලුත් ෆයිල් එක තමයි මම මේ විදිහට right කරන්නේ. right දැන් මම මේක පවර් ගලවන බෝඩ් එකේ මේ IO එක රීඩ් කරලා ඒකට දාලා ගන්න pin out එක හදලා save කරන්න පුළුවන්. මේක ඒක මම ඔයගොල්ලෝ පෙන්නේ මෙතෙන්ට දාලා ගන්න model number එක දෙන්න පුළුවන් laptop motherboard එකේ. ඒ ටික දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේ file එක save කරන්න. save කරලා පස්සේ server එකේ යතන මේ upload කියන තැනට ගියාට පස්සේ ඔයාලගේ file එක දෙන්න පුළුවන්. යාට තියෙන සම්පූර්ණ අදාළ chip එකට අදාළ ටික මෙතන තියෙනවා. මොකද්ද chip එක IO මොකද IO එකේ මොඩල් එක ඒක දාලා දීලා මෙතන pin out මෙතන තියෙන්නේ pin out එක හදන්න එකේ අදාළ ගන්න data sheet එක කිව්වම ඔයගොල්ලෝ KBC එකේ date line දෙක ඔයගොල්ලන්ට පුළුවන් IO එකේ pin out එක හදාන්න මෙතන. හදලා ඔයගොල්ලන්ට පුළුවන් save කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් අතනට data server එකේ තියෙන දැන් ඔයගොල්ලන්ට server එක ළඟට upload කරන්න මේ file එක.
බ්‍රෑන්ඩ් එක තෝරන්න. IO chip එක තෝරගන්න. ඉතින් මේක අර අලුත් ඒවටත් තියෙනවා BGA මොඩල් එකේ දැන් IO එනවා ගොඩක් අලුත් ජෙනරේෂන් එකේ. ඒ වගේ වුණත් ඉතින් chip ඒ වගේ වුණත් data sheet එක කියවල ඉවරලා chip එකේ අදාළ number එක search කරලා පුරුණුරත් print out එක හදන්න පුළුවන්. මම මේකේ තව වැඩ ටිකක් තියෙනවා මම ඒකත් ගන්න වැඩි ඔයගොල්ලෝ යූස් කරන්න පුළුවන් වෙන මේ තියෙන්නේ ඒකේ තියෙනවා මේ තියෙන බැටරි රිපෙයාර් කරන එක මේක ඉතින් හරි විදිහට වැඩේ දන්නවනම් ඔයගොල්ලන්ට පුළුවන් බැටරි වල ෆෝම් එක රීඩ් කරන්න පුළුවන්. මෙතනට ගිහිලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන බැටරි සම්බන්ධ කරලා පස්සේ මේක සම්පූර්ණම ඒ බැටරි එකේ හෙල්ත් එක සේරම බලා ගන්න පුළුවන්. ඒ ගොඩක් වටිනවා ඔයගොල්ලන්ට. මේ වැඩේ හරියටම දන්නවනම් විතරක් වැඩේ කරන්න මේක. මෙතන ගිහලා පුළුවන් ඔයාලට ෆෝම් එකක් තියෙනවා ලැප්ටොප් සෙල් එකේ අලුත් ෆෝම් එකක් රයිට් කරන්න පුළුවන්. මොකද මේවා ඔයගොල්ලෝ දන්නවා මේ ලැප්ටොප් එකේ සෙල් එකේ ඇත්තටම කවුන්ට් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කවුන්ට් එකේ ඉවරන ගමන් බැටරි charge වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඒ වැඩෙත් බැටරි රිපෙයාර් කරන්න පුළුවන් මේ යුනිට් එක ගත්තොත්. ඒකත් මේ ප්‍රෝග්‍රෑමර් එන වැඩක්. ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඉතින් බ්‍රෑන්ඩ් නිව් බැටරි වලින් ෆෝම් එක කොපි කරගන්න. නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට ෆෝම් එකක් හොයාගන්න අමාරුයි ලැප්ටොප් බැටරි. රිපෙයාර් කරන්න අඩුයිනේ කට්ටිය. right. මේ තියෙන්නේ තවත් ඔයගොල්ලන්ට මාර වැඩක් ගන්න පුළුවන් එකක් මේකට එනවා ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකේ මදර්බෝඩ් එකේ ඉඳන් LED කේබල් එක එනවනේ. ඩිස්ප්ලේ රිබන් එක ඒ රිබන් එකේ අවුට්පුට් එක ඩිස්ප්ලේ වදින තැනින් ගලවලා අපි කියමු ඩිස්ප්ලේ මොකක් හරි අපි කියමුකෝ බෑක්ලයිට් එන්නේ නැහැ කියලා ඇත්තටම අපිට බලා ගන්න ඕන මදර්බෝඩ් එකේ සම්බන්ධ ප්‍රශ්නයක්ද කියලා කියමුකෝ මදර්බෝඩ් එකේ ප්‍රශ්නයක් හින්දා බෑක්ලයිට් ඔන් වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේකට සම්බන්ධ කරලා මේකට කාඩ් එකක් වෙනම තියෙනවා අර KBC ප්‍රෝග්‍රෑම් කරන්න අපු කාඩ් එක වගේම තව කාඩ් එකක් තියෙනවා කෙලින්ම රිබන් එකේ ඒක ප්ලග් කරලා ලැප් එක ඔන් කරාට පස්සේ මේකට දුන්නක මම මෙතන සම්පූර්ණ ඩිස්ප්ලේ කියන පවර් ටිකයි අදාළ කරන එක පෙන්වනවා. මේ තියෙන්නේ මේ කාඩ් එක. මේකට කෙලින්ම ඔයගොල්ලෝගේ ඩිස්ප්ලේ එක ළඟට එන කනෙක්ට් ඩිස්ප්ලේ එක එන රිබන් එක ගලවලා මේකට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. මේ 30 pin 40 pin කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තත් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතනට ඔයගොල්ලන්ට පුළුවන් වෙනම ඩිසයින් වල කනෙක්ටර් ආවොත් 30 pin 40 pin වල ඒවත් මෙතනට පාස් ගන්න පුළුවන් අදාළ කරන විදිහට. ඒකට තමයි මෙතන මේ තියෙන්නේ. ඒකට ලයින් 6ක් තියෙනවා කනෙක්ටර් වල 6ක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ ඔයගොල්ලන්ට මාර වැඩක් ගන්න පුළුවන් එක තමයි මේකත්. මොකද කාලය ඉතුරු කරගන්න තමයි අපිට අවශ්‍ය. ඉතින් ඒකත් මාර වැඩ අපිට මල්ටිමීටර් වෝල්ටේජ් චෙක් කරන්න ඕනේ. ඉතින් මේක කෙලින්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ඩිස්ප්ලේ මෙල ගොඩක් එනවනේ. ඩේටා මිසින් වෙලා එනවා, සප්ලයි මිසින් වෙලා එනවා, බ්ලැක් ලයිට් ඔන් වෙන්නේ නැතිව එනවා, බ්ලැක් ලයිට් සිග්නල් නැතුව, ඩේටා එක ලොක් එක නැතුව. ඒ ගොඩකට හොඳයි මේ කාඩ් එක. මේ තියෙන්නේ Apple වලට එන EFI කේබල් එක. මේ කෙලින්ම Apple වලට Apple එකේ කීබෝඩ් එක වදින තැනට ප්ලග් කරන්න පුළුවන්. ඉතින් මේක මේ SOD එකට විතරක් නෙවෙයි ඕනම RTF එකට උනත් H එකට උනත් ඕනම ප්‍රෝග්‍රෑමර් මේක සම්බන්ධ කරන්න පුළුවන්. මේකත් අපෙන් ගන්න පුළුවන්. ඉතින් Apple MacBook වලත් මේකෙන් ගොඩක් රිපෙයාර් කරන්න පුළුවන්. මේ කෙලින්ම මදර්බෝඩ් එකට ප්ලග් කරන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා. ඉතින් මේකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යට දාලා තියෙන ඔයගොල්ලන්ට සයිට් එකේ ලින්ක් එක. එතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් බයි කරන්න. ඒ වගේම SOD ප්‍රී ඕඩර් දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන නම්.
ඉතින් ගොඩක් ඉලෙක්ට්‍රොනික ටූල්ස් අපෙන් ගන්න පුළුවන් අවුරුදු 15කට කිට්ටු වෙන්න අපි මෙසේජ් ට්‍රේන් වම සඳුන්ටෙක් ඔයගොල්ලන්ට පල්ලා හදන ගෲප් එකක් ඒකට ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන් කැමති කට්ටියට ඉස්සරහ ලොකු වැඩ ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට ඉස්සරහට ස්මැටික් සහ බයෝස් වලට ඉස්සරහට ඔයගොල්ලන්ට බයෝස් සහ ස්මැටික් ඩවුන්ලෝඩ් කරගන්න හොඳ membership plan ටිකුත් එනවා ඉතින් දිගටම ජොයින් වෙලා ඉන්න හැම දිනකටම සුබම සුබ දවසක්